Welcome back to Sania Suma YouTube channel. අද අපි කරන්න හදන්නේ 48 hours color food challenge එක. ඒ කියන්නේ දවස් දෙකක්. ඒ කියන්නේ day 1 එකට අපි select කරන් තියෙන්නේ orange color food වලින් කැම කන්න. හැබැයි day 2 එක ඊට වඩා පොඩක් වෙනස් challenge එක හරිම hard එදා. ඉතින් අපි දැන් යන් day 1 challenge එකට. මේ මුළු දවසම තැඹිලි පාට කැම විතරක් කන්න තමයි අපි හදන්නේ. ඉතින් අපි උදේට දවල්ට ටිෆන් එකට රැට ඉතින් ඔක්කොම කන්නේ ඉතින් තැඹිලි පාට කෑම. අපි වීඩියෝ එක ගිහින් බලමු අපි මොනවාද මුළු දවසම කන්නේ කියලා. හරි ඉතින් දැන් අපි breakfast එකට ලෑස්ති කරගත්තේ මන්චි cracker. මේ අපි cream මේ cracker. orange අපි මේකකුත් ගැහුවා orange flavored මේ jam එකක්. ඒතර orange වලේ orange very dead. කොහෙන්ද දෙයක් නැහැ ඉතින් උදේට කන්න. දැන් මේක එක එක කන්නේ මොකට ලියන්නේ. මේක උත්තර සෙට් නැහැ. jam එක දෙන්න. මේක butter ටිකක් ගාලා තිබ්බ. butter වල jam එක ගාලා ඥාන තිබ්බ. තොරහ. තොරහයි. හරි නම් අපි කැමකින් හම්බෙමු. It's lunchtime. හරි දැන් ඕන අපේ ලන්ච් එක අපි රෙඩි කරන්න වෙලා තියෙන්නේ. ඔරෙන්ජ් කලර් හොඳේ. අපි මේ ගල් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදාගෙන තියෙන්නේ. ඒකට මෂ්රූම් එකට පොඩි බටර් එකක් හදලා තමයි coating එක. coating එකක් දාලා තමයි හදුවේ. ඉතින් මේක තමයි අපේ ඔරෙන්ජ් ෆ්‍රයිඩ් රයිස් එක. කාලා බලමු මොකද රස. මේ අපි මේ උයන කැරට් ටික දැම්මේ නැතිනේ අර වීඩියෝ පොඩක් බෝරින් නේ කියලා. අර මේ ඕගොල්ලෝ එම අර අවුලක් නැහැ කිය කිව්වේ. අර බෝරින් නැත්නම් අපි අපිට හිරිච්චේ දේ එක අපි කට් කරේ. ඔයගොල්ලන්ට එහෙම අවුලක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යෙන් කොකින් එකත් එක්ක දාන්න. කොකින් එක ස්පීඩ් කරගෙන මේක තමයි. ඉතින් මං හිතුවා මට නෑ කියලා අම්මා මතක් කරා මට තියනවා කියලා. ඉතින් මම කියන්නේ. ඉතින් මම මේ සාමාන්‍යයෙන් අඳින්නේ නැහැ. හරි කැත පාටක් නෙමෙයි එතන මම කැමති නැති පාට. මාත් කැමති නැහැ මට මේක මං ලස්සන නිසා පොඩි කාලේ ඒක වැඩක් නැහැ මට බඩගිනි මම කමු. මං හැදුවේ මෙහෙමදී මං හදන්නේ ඊයේ නේද මොකද මන් නියම මාසින නේද? එයා දන්නේ මම මොකද දන්නේ නැත්තේ? විතර කර ගන්න. ඔයාලා බැලුවේ නැත්නම් කොකින් මේක බගිලා බලන්න. ඇත්තටම ඔයගොල්ලෝ පිළිගන්නද අපි නේද හොඳටම කරේ කියලා? නෑ අපි තමයි. අපේ එක දැන් නිවුස් ගිහිල්ලක් තියෙනවා. අපේ මම බලමු නේද? නැත්නම් අපේ එක තමයි හොඳ. ඕනේ මෙහෙම බලලා කමෙන්ට් එකක්. පුනානේ අන්නාසින්ගමක් ඇදුවා. අන්නාසින්ගම කියන මේක රහයි. ඊළඟ පාරේ අපි අන්නාසින්ගම කරමු. ඊළඟ පාරේ ඔරෙන්ජ් ෆුල් channel එක නෙමෙයි. රෙඩ් රෙඩ් එක ගන්න අන්නාසින් මේක ගන්න. චින් ගන්න. අද අපි රෙඩ් එක කරන්නේ. නෑ පින්ක්. පින්ක්. හරිද මේ අපි කාලේ යනවනේ. හොරන්න ඩෙසර්ට් එක හම්බෙමු. හරි නෑ හරි ඉවරයි. වතුර එකක් තියෙනවා. මට අවුත් නෑ වතුර බීලා මට වීඩියෝ එකක්. අපි ඉතින් මේ අර මේ ඔරෙන්ජ් කලර් මේ ෆ්ලේවර් පොප්ස්. මේ හෙව්වා අර 2 buy කර දින්න. ඒක රහයනේ. ඒක හෙව්වා. ඇත්තම කිව්වොත් ඒක හොයාගන්න නේද ඉක්මනට යනවා. ඉතින් මේ අන්තිමට මේකත් තමයි ගත්තේ. වොන්ඩබා ඔරෙන්ජ් කියන එක. ඔරෙන්ජ්. මේ ඔරෙන්ජ් කලර්. ඉන්නේ කරන්න දෙයක් නෑ අපිට. නෝ ඔප්ෂන්. අපි උදේට බොන්න ගත්ත යෝගට් ඩ්‍රින්ක් එක අපිට අමතක වුණා කියන්නේ. ඒක ඇත්තට
අපි ටිෆන් එක මොකක්ද ගත්තා අරන් ටිෆන් එකට It's tiffin time, maybe. Oh yeah. ඉතින් අපි ආපිකයකට ආවා orange color foods ගන්න අපේ ටිෆන් ටයිම් එකට. ඉතින් මාර විදියට food items ගොඩක් orange color වලින් තියෙනවා. අපි බලමු මොකද අපි ගන්න කියලා. OMW. On my way to you. ටිෆන් ටයිම්. ටිෆන් ටයිම් ඉතින් මාත් ඉතින් හොයාගත්තා ඉතින් orange color එකක් ඒක orange මේක yellow. මේක orange එතන මේක orange ඕක yellow. මේක orange ඔය color blindness එකක් තියෙනවද? අනේ ඔයගොල්ලෝ දන්නද ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේක orange අප්පා පිස්සු. ඕක yellow. ඔය බලන්න මේ බලන්න කොච්චර වෙනස්. හරි එහෙම නා කලර්ස් මේ ඩාර්ක් orange කියලා ගන්න පුළුවන් මේක අනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මේක yellow ද orange ද කියලා. පිස්සු මෙයා. ඒකට නෑ මේ ඉතින් මේ චිපි චිප්ස් එකයි මේ මා වන්න මේක Chippy chips ද නෑ. Chirpy chips. Chirpy chips. අර කියන්න චිප්ස් ඊට පස්සේ මේ මොකද? Anchor noodle. ඇන්ක නිව්ස් එක නම් වලන්නේ මේක මේක උදේ නම් ගත්තද? උදේ පොන්න හිටු එක මේ වතුරේ නේද? ෆ්‍රීසර් එකේ තිබ්බ ඇත්තටම ගත්තා. ෆ්‍රීසර් එක ඊට පස්සේ අපි ෆ්‍රීසර් එකේ තිබ්බ නිසා දෙක වතුර ගන්නේ. මේක orange blast. මේක නම් මම ඉතර ඩියස් නේ මාතාසනේ වොන්න. මේ අපි ඊට පස්සේ මුල්කක් ගත්තා ආයෝ. කඩේ අංකල් අපි ඉතුරු ඉල්ලුවා මේක තමයි දුන්නේ කොෆි බැස්සා. කඩේ අංකල් ඉතුරුවට දුන්න නිසා ඉතින් අපි ගාන ඉතින් ගත්තා ඉතින් මේ කලර් මේකට පාවිච්චි කරන්න පුළුවන් නිසා අර නැගිනේ මේ ඉතින් බලන්න දෙයක් නැති මේක කන්න දාලා මගේ මේ අපි ගත්ත උදේ දවල් කැමලින් ආසම මේක තමයි. අනේ මගේ තාසම එක තමයි අනිත් එක මේ අපේ ගෙවල් ළඟ කඩේ අන්ත ගන්නවා මොන තරම් මේකට ආසයිද කියලා. මොකද හැමදාම මම ක්ලාස් එකකට එද්දී මේව ගන්නවා තමයි. මේ පැකට් පිටින් ගන්න නෑ ඇත්තට මේ හිම ගත්තම විකිනේ. හැමදාම මම ගන්න. හොඳයි. කත්තකලම් බුණා කත්තකලම් ආ බීන නැද්ද? ආ බීන නැද්ද? කත්තකලම් බුණා ඔන්න ඔව් Only thing guys out there with a man, you can any and can you delegate? He did my big party partner test can then mail. I be think party to make land, but a whole land on the me, one land no. We are ready. What did you ever have a night in the hack? Yes, I'll be being on the holy lela. It came to him, I ring very moody. There. He never say, I doesn't make a photo, but I know this won't be it. Put together that camera. ඊට පස්සේ අපිට සීපේ කන්න දාලු. ඒකේ දෙකේ බොනු. Make it look at this perfect. මේ මට මේ ටිප් එක කාලේ නෑ. මොකද? මේගොල්ලෝ කෑර මම ඌ කන්න දෙන්නේ නෑ. මම දන්නවද අපි මේ ජිම් යනකොට මේ මිදිය. මම තෝකන්නේ. අනුරා පොඩ්ඩයි දින්නේ. මේ කාදිනව දන්නේ නැත්තේ? නෑ මේ පොඩ්ඩයි දින්නේ මම ඕක අදින්න කිව්වා. මේක රහත්. ආ. මොරු වැඩ ගානියයි. නෑ මේ අප මම කන්න බෑ නෑ. ඩියුට්. හරි. අපි නැස්ටි ඔක්කොම try කරා. බෑ. රාගමගේ. සර්. බයි. සෙට්. බයි. Time for Bima. දැන් ඉතින් අපි අපේ රැකෑම කරන්න හදන්නේ. ඉතින් ඇත්තටම මේ අපිට දැන් උදේට කාලා දවල්ට කාලා එතකොට ටිෆන් එකටත් කාලා. කියන්නේ
අවසරකින් කාලා ටිෆන් එකේ තමයි ගොඩක් කෑවේ. ඒකට කෑවේ බඩ පිරීලා දැන් තියෙන්නේ. අපි ඒක කෑව කද්දි ඇත්තටම මේක ටිෆන් නෙමෙයි. හතම විතර ඒක කෑවේ. 7 කාලා වගේ. කාලා. ඉතින් ඇත්තටම බඩගිනි නෑ. දැන් නම් ඉතින් අපි මොකද අර ඔක්කොම ටික කෑවේ කෑව ඊට පස්සේ ඔක්කොම ගාලා බීමක් බිව්වා ඔක්කොම වෙලෙන්නේ බඩ දැන් තව ෆුල් පිට තියෙන්නේ මම හැදුවේ නැත්නම් නූඩල්ස් හදන්න කියලා කැරට් දාලා ඉතින් බෑ කම්මැලිත් එක්ක බඩගිනිත් නෑ මේක මේක මේ වෙනෝනේ ඔරෙන්ජ් කලර් yes ඒක ඔරෙන්ජ් මේ ඒ උදේට ගල්ලෙන් තියෙන්නේ මේ ඔරෙන්ජ් කලර් වෙනෝනේ ඔව් ඒක ඔරෙන්ජ් කලර් මෙහෙම පැද්දෙනකොට හරි අපි කෝප තරංග ආවද නැත්නම් මේක විතර කනවා කෝප තරංග අප ගෙඩියකුත් තියෙනවා ඒක නම් කන්න බෑ බොරුවට ෂෝ එකකට ගෙනත් තිබ්බේ පොඩ පොස් බඩගිනිනොත් ඒක කනවා තියෙන එක ඔරෙන්ජ් නේ මේක ඇතුළ ඔරෙන්ජ් හොද මේ නිල් කහ පාට වුණා පා මොකද ගන්නේ මේ ක්වොලිටි එක පාමනේ හරි ඔළුව නැතිට හරි මං කිය බිම හදාගන්නවා කිය හදාගත්ත බිම කමන්නේ මොකද ගන්නේ ඉතින් ගයිස් අපි කකා ඉන්නකොට ඉතින් ජෙලි එක අන්තිමට කරන්ට් එක ගියා. ඉතින් අපි ඉතින් කොහමද කාලේ ඉවරයි. ඉතින් අපි උකට පෙන්නවා ගාන්ට අවශ්‍ය කොහමද ගාන්ට ඉවර කරන්න කලින්ම කරන්ට් එක ගියා. ඉතින් කොහමද ඉතින් අපි ඒකයි මේ එළියට එල් කරේ. Day 2. ඉතින් අපි day 2 එකට අපි challenge එකක් කරන්න හිතුවා. මල්ලිමයි ඉතින් බෝල් එකකට චිට් දාලා තියෙනවා. ඒ චිට් එකෙන් එක චිට් එකක් සිලෙක්ට් කරගෙන ඒ හම්බෙන කලයකට අනුව තමයි අපි කන්න ඕනේ. ඉතින් අපි දෙන්නටම 1000ක් හම්බ වෙනවා. ඒ 1000ට හරියන්න ඒ 1000 පරිස්සම් කරගෙන උදේට දවල්ට ටිෆන් එක රැට මේ තුනටම කන්න ඕනේ. වැඩි මිතුර කරගන්න පුළුවන් වෙච්ච කෙනා මේ challenge එක වින් කරනවා. මේ challenge එක පරාද වෙන කෙනාට අමුවේ බිත්තරයක් එක උගුරට බොන්න සිද්ධ වෙනවා. මේ තියෙන්නේ අපේ කලර්ස් බෝල් එක කලර්ස් කියවට සුදු පාට තියෙන ඇස්ලේ තමයි කියලා තියෙන්නේ හරි දැන් ඉතින් තෝරගන්න වගේ පාටක් ඕක උඩ ඉන්න එයා පුර කරනවා බුද්දා දැන් ගන්න වගේ පාට මම ගන්නවා ඉතින් එයා හොරගයි හොඳයි නිකම්මු හරි brown මට ඇවිල්ලා තියෙනවා brown ආඩ මොනවද තියෙන්නේ orange සම්බය අඩෝ ඇඩම් වෙලා තියෙන්නේ pink මරම් වෙලා තියෙන්නේ brown වලින් කැම තියෙනවනේ ඔව් තියෙනවා pink වලින් පැනලා විතරයි තියෙන්නේ කරන්නේ නෑ මේක challenge එක චීකේ බලමු කවුද විතරේ බොන්නේ කියලා මම බොන්නේ කොහොම පෙරස කාලේ ඉන්නවා ඉතිබවුලන්නේ වෙන එකකට ඕන කැමරා දරා ගන්න පුළුවන් ඒක මානසිකව ඉතින් අපි වැඩි කියවන්නේ මං ගෙද්ද මේ අර ඉතින් අපි කොහොම හරි මේ challenge එක මන්න කම්ප්ලීට් කරනවා මෙයාට තමයි අන්තිමට බොන්නත් වෙන්නේ ඉතින් අපි දැන් ගිහිල්ලා බඩු ටික අරන් එමු මේක වැඩක් නැහැ මේක පැත්තට දාමු ඉතින් අපි කොහොමද දැන් ඉතින් challenge එක එකපාරින් බඩු ගෙමුනේ එකපාරින් බඩු ගෙමු ඉතින් අපි එකපාරින් බඩු ගෙනල්ලා මම දෙපාරක් තුන් පාරක් කිව්වා ගිහිල්ලා අයි බඩු ටික අරන් එමු ඉතින් guys අපි කෙලින්ම ඉතින් කීල්ස් එකට ආවා. ඉතින් දැන් ඉතින් අපි ටක් ගාලා ගිහිල්ලා බල්ට් එක අරන් ඉක්මනට ගෙදර යමු. ඉතින් වහින්න වගේ පොඩි සීන් එකකුත් තියෙනවා. ඉතින් අපි ටක් ගාලා ගිහිල්ලෙමු. ඉතින් මට මේ වෙලාවේ තමයි ඉතින් තේරුනේ ඉතින් පින්ක් කලර් ඉතින් මං හිතුවේ හුඟක් වෙලා දුරට හොයාගන්න අමාරුයි කියලා. අත්‍තරම කිව්වොත් ඒ කලරයකට හුඟක්
ස්විට්ස් ජාති තමයි හුඟක් තියෙන්නේ බජට් එකට හරියන විදිහට ඉතින් ගන්න ඕන නිසා මේ මම පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඉතින් පොඩ්ඩක් ගන්න හරියන විදිහට පොඩ්ඩක් හොයලා බලලා ගන්නවා ඉතින් ඇත්තටම පින්ක් වයින් ඩ්‍රින්ක්ස් උත් මාර විදිහට තියෙනවා ඉතින් මේ මාර විදිහට තිබ්බා පොඩ්ඩක් ගණන් වැඩි 10ක් නේ තියෙන්නේ 10 කොමාරි ආරක්ෂා කරගෙන ඉතින් මම කොහමද ගන්නවා අක්කරන මාර විදිහට තිබ්බ ගන්න නම් එයා ගණීත කියලා අපි බලමු අපේ වෙලා හොඳට කපට වහින්නත් ගත්තෝ ඔන්න ඉතින් දැන් පායලා තියෙනවා. ඉතින් මායි අක්කයි දැන් බල්ටි ගත්තා. ඉතින් අපි දැන් ඉතින් ගෙදර ගිහිල්ලා දැන් ඉතින් චැලෙන්ජ් එක ඉතින් ආරම්භ කරන්න තමයි ඉතින් හදන්නේ. මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා. මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ඉතින් අපි මේ කීසෙ ගිහිල්ලා අන්තිමට බඩගෙන පොඩි වැස්සකුත් ආවා. ඊට පස්සේ අපි යනකොටම පෑවුවා ඊට පස්සේ එක මන්නම් ගෙනාවේ ඩෝනට් එකයි එක පින්ක් කලර් ඩෝනට් එකයි ඊට පස්සේ පින්ක් කලර් යෝගට් ඩ්‍රින්ක් එකයි මේක නම් උනේ මේක 150ක් ගහලා තියෙන්නේ කීස් එකට ඔෆර් එක නිසා 129යි මේක 170යි ඔක්කොම වගේ උනේ 299ක් වගේ ඔය කොහොමද මගේ නම් මේ දෙකටම මුනේ 140යි මේක 130යි එතකොට දෙකටම මට ගියේ 270ක් වගේ ගාණක් දැන් ඉතින් කොට දැන් අපේ ගානේ අඩු වෙනවා දැන් එතකොට අපිට දවල්ටයි ටිෆන් එකටයි රෑටයි තමයි ඉතින් ගන්න තියෙන්නේ ඉතින් අපි දැන් මේක කමු ඉතින් දැන් ගන්න නේ ඒක කවුද මේක පොඩ්ඩක් ගේරේ ගෑයි ඉන්න පින්කල මට නම් තියෙන පිටික දිගට නෑ ගන්න කරේ යම්මන කන්න තියෙන ඉතින් අපිට මෙයන් එක එක දිනවා ප්‍රශ්න තියන දැන් නම් මම ඩ්‍රින්ක් එක බොන්න හදන්නේ මෙයා ඊයනේ ලතේ ඔකෙද්ද අප්පා මෙයා ඩෝනට් එක විතරයි දීපේ මට දෙකක් තියෙනවා අය ඩෝනට් එක හයිය ඩෝනට් එක ඒක කීයද කියලා කීස් එකේ රහයි මට අත කඩේ කියන්නේ නන්න මම ඔන්න ඩෝනට් රැවටිලා නැහැ ඔන්න පින්ක් කලර් මම ඩෝනට් ගන්න ගියේ මගේ ඩෝනට් එක ගත්තොත් මට ටික් කරගන්න කලින් නැති මේ තියෙන්නේ මං හදාගත්ත මගේ බ්‍රවුන් කලර් රයිස් එක. එතකොට මේ තියෙන්නේ මං හදලා දූ මල්ලිට පින්ක් කලර් රයිස් එක. අපි මේක හදාගත්ත මේ තියෙන මගේ පින්ක් රයිස් එක. ඉතින් මගේ කලර් එක පින්ක් නිසා මම මෙහෙම මේ ගත්තා. තියෙන්නේ මගේ බ්‍රවුන් රයිස් එක. මේකට නම් පේන්නේ නැහැ පොඩ්ඩක් බ්‍රවුන් කියලා ෆොටෝ. ඒක අර මේ ලයිට් එක නිසා ඒක මේ පොඩ්ඩක් යෙලෝ ගතිය පේන්නේ ලයිට් එක නිසා. නැත්නම් මේක බ්‍රවුන් මම අප්ලෝඩ් එක දෙනවා. ඉතින් මම මේක බීට්‍රූට් දාන අක්ක තමයි හැදුවේ මම තමයි කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්නේ ඉතින් අනේ මේකට තේරෙන්නේ නැහැ නේ ඉතින් මගේ ගානේ කොහේ ආවා මට මම දෙක තේරෙන්නේ කියලා දෙන්න පුළුවන් ඒ නෑ පිස්සු මම ගන්න ඉතින් ආකරේ ගෙදර කෙමඩ කරන්න මොකද කරන්නේ මේ බත් එක හදන්න මම බීට්‍රූට් වෙනම ගත්තේ බීට්‍රූට් වල මට ග්‍රෑම් මෙතන 300ක් තියෙනවා දැන් එතන මම රුපියල් 30යි ගියේ මෙයාගේ කොටයක් තියෙන හරි ඉතින් මේ අපි දැන් ඩෙසර්ට් එක කන්න යන්නේ මේක නම් මට ගියේ 160ක් මටත් 160යි. අර 260ද Yes. මේ පැණි කජු එක ඔව්. නෑ නෑ ඕකේ 100 කීය 60යි. 160යි දෙන්නට 160යි කියලා තියෙන්නේ ඉතින් මට අර කලියේ වීඩියෝ මේ වෙලාව පෙන්වන්න බැරිුණා දැන් 3:54 හැරෙන්නේ තියෙනවා 3:54 ස්පෑනිෂ් හොතරයි. දැන් ඉතින් අපි මේ කඩ කමු මට නම් කටර එක්සිලා. මම මේක තමයි ආසෙ මේක පාසෙ ඉන්න ඉවර හරි හසුනේ තියලා අර මේ කන මොකද කරන්නේ නෑ නෑ ඒ ගියලා තමයි බාල් මේ පින්ක මේ බ්‍රවුන් ලයිට් බ්‍රවුන් එකක් තියෙනවද ලොකු බ්‍රවුන් එක ලයිට් බ්‍රවුන් එක නෑ මම දෙන්න
නෑ බෑ. නෑ නෑ ඉතින් දෙන්න බෑ. ඉස්සරේ මේ ලයිට් නෑ නෑ ඔකට නෑ නෑ ඔකට ගන්න බෑ. ඉස්සරේ නෑ සිරා කියන ගන්න බෑ අතන. මේ ලයිට් ඔව් ඔයා චැලෙන්ජ් එක බලන්න. අනේ මේ ලයිට් නෑ නෑ දැන් ඒ සමහරත් අයවල ගාන කියන්න බැරිම උඩින් මේ ගාන අඩු වෙනවා මේ ඒක ඔයගොල්ලෝ බලන්න මේ සමාකරන අපිට අමතක් වෙනවා කියන්නේ බකාලේ මේ දාමු කනවා මේ කොහොමත් එහෙම කන්නේ ඉතින් අපි දැන් ටිෆන් එකෙන් සෙට් වෙමු ඉවර වෙලා අපි පහට හයට වගේ කරන්නේ. 2,000 years later. හයි ඔන අපියා දැන් අපි ටිෆන් එක ගන්න තමයි හදන්නේ මෙයාගේ රෝස පාට කෑම ඉතින් මම ගත්තේ කීසෙන් ගහනට මේ වේබස් එක ඒක නම් 115යි මේක නම් 50යි කීසෙන් ගහන නිසා නම් 115ක නැත්නම් 130යි නේ 130යි මේක වාගේ මොනවද මේකට තමයි වාසිය ගාවේ මේක 40යි 40යි ඒක 80යි මේක 50යි ඉතින් හින් තමයි ඉතින් දැන් අපා දැන් ඉතින් අපි මේක වලදන්න තමයි තියෙන්නේ මේ වෙලාවට ටී එක කපේන් එකක් ගන්න බෑ. මට ෆුල් කියන්නේ මෙහෙමයි. බොන්න පුළුවන්. මෙහෙම පළවඩ ගාව එතන එහෙම ගත්තොත් සල්ලි මදියි. බෑට. සල්ලි මදියි සීනෙන් ගන්න බෑ. දැන් ෂේප් එකේ මැනේජ් එකේ යනවා. මගේ ඩක් වෙඩින් යනවා නේද? මගේ වැඩි. මේ පාටේ මේ එකේ. මොහොමරි මෙච්චර ඩික්සටේ බොන්නේ මෙයා. පළමු කපු. මේ තමයි ඉතින් අද මම ඉතින් එක කන්නේ මේක මේ අලුවත් මේ ඒ පාට අලුවත් තමයි අවුට් කරනු නෑ අපි එහෙම මේ පාට අලුවත් මම මේ පාට අලුවත් නෑ දිනත් මම ඇල්ලුවේ අපි එතකොට අපි සාමාන්‍යයෙන් එක පාටක් නෑ කනවා නෑ බෝ කියන්නේ ඇල්ලුවේ ඒ ටෙස්ට් කරලා මේ ස්පොන්සර් ගන්න මේක ස්පොන්සර් නේ මේක අනිවාර්යෙන් ගන්න මේ මාරයි අනිත් ඒකට වඩා උස්සලද ගන්න උස්සත්තල ඒක නෑ ගන්න මේක නයි මම අනිවත් මම ස්බලේ මේක අහන බ්‍රවුන් කලර් ගන්න බවවල බ්‍රවුන් කලර් කියන්නේ තම මේ උඩ හන්නේ පාට අනිත් කැත පාට මම රෝස පාට රෙකමන්ඩ් කරලා ගිහින් යනවා මම බූරුවේ රෝස පාට හම්බෙන්නේ පොල්ලෙක් ඉස් වැඩේ නන්ද දැබලේ මේ මට කන්න උනේ මේ පටන් ගත්තා කියලා මෙයා කියන උඩ පටන් ගත්තා නෙමෙයි කියවන්න බෑ කියවන්න තමයි කන්න බෑ අද මේ පුරන්න බැරිම මොකද නෑ අර පිටුවේ නෑ හරි ඉතින් මේ අපි මේක කාලා ඩිනර් එකෙන් සෙට් වෙන්නේ ඩිනර් එකෙන් තමයි මම කරන්නේ Eternity later. ඉතින් guys දැන් අපි ready වෙලා ඉන්නේ අපේ දින එක ක්ලාස් එක ගන්න මම ඊට හදාගන්න පොත්තුමි එක මම ආසම වීඩියෝ ස්ටාර්ට් ඉතින් පොත්තුමි ඉන්නේ මං ගත්තේ මැගි පපරේ කොච්චු කියන එක ඒක තමයි මම හදන්නේ දැන් වෙලාව කිලි අපි කියමුද වෙලාව පටන් රෝස පාටේ කියන උත්තර ගාන්ටි වෙන්නේ මේක වෙන්නේ 130යි මේක 180යි මේක මේක අපි දැනට ගන්න මේ පොඩ්ඩක් පදම් මේ පාකුණා පෙරස කාමේ තමයි පෙරස කාමනේ මොකද්ද මොකද්ද ඉවරන්න මොකද මේකයි පිටේ නෑ මෙයාගේ මොකද්ද මේක සම්පූර්ණ නම් බිස්කට් පාටේ කිව්වා ඉතින් මෙයාගේ මේක තමයි ඉතින් මේ දැන් අපි මේක හදාගන්න වෙලාව ඉතින් අපි ටිකක් වෙලා ගියා ඉතර කරන්න දෙන්න පොඩ පොඩ බඩ බයිනා තිබ්බදී අර ගතයි පාට වගේ කෑ පාන්නේ හරිද කොහෙන්ද මේ වෙලාවට කෑ දැන් මේක හදාගන්න මේ පදන වීඩියෝ පෙන්නන්න අපි වීඩියෝ ගොඩක් වීඩියෝ ගොඩක් කියන්නේ චංග වීඩියෝ දෙකයි කරේ ඉතින් දැන් අපි අපේ නූඩල්ස් ටික හදාගත්තා මේ තියෙන්නේ තුමි නූඩල්ස් එක බ්‍රවුන් කලර් ටිකට තියෙන කොට පේන බ්‍රවුන් කියලා ඒකත් පිළිගන්නවනේ මේක බ්‍රවුන් කියලා නෑ මම පිටිගන්නේ යන වැන්න බොරුන කියන එක බ්‍රවුන් අන්තිමට කොහොම හරි මෙයාට තාම විතරේ මොන්නේ බොරු මේ බලන්න මේක පින්ක් කලර් නෙමෙයි මෙයා යාගේ චැලෙන්ජ් එකෙන් පරාද වෙනවා චැලෙන්ජ් එක ෆේල් guys fail කොහොමද උදේ කිව්වේ මට තමයි බිත්තරේ බොන්න වෙන්නේ කිව්වා එයා තමයි දිනන්නේ කිව්වා දැන් මංකඩ වැඩි කයිවාරු ගහන්න එපා කියලා ඔන්න මම මගේ චැලෙන්ජ් එක වින් කරා මෙයා චැලෙන්ජ් එක fail එයාට බිත්තරේ බොන්න වෙන්නේ දැන් අපි එක උගුරට ගහමු
Hello, this is ඊයව එච්චර මේ පාට වැරද්ද මට පාපොච්චාරයක් ගන්න ඕනේ නැත්නම් මේක ඔයගොල්ලෝ පේනවා මේක පොඩ්ඩක් පොඩ්ඩක් අපි පැත්තේ මේ පොඩ්ඩක් බලන්න මේ රෝස පාට මේ සිරා කියන්නේ මේ රෝස පාට රෝස පාට නෙමෙයි. මම බීට්‍රූට් දාලා තියෙන්නේ එහෙන අසාධාරණ මට මෙයා වර්චස් කරගත්තේ බීට්‍රූට් උත් දාලා ඒකට අර දීලා තියෙන මසාලා පවුඩර් එකක් දැම්මා. ඉපාර වෙන මොකද්ද මන් දන්නේ පාටක් හැදුනේ. යාට තිබ්බා නූඩල්ස් එකට බීට්‍රූට් දාලා මෙයා ලුණු පොඩ්ඩක් දාලා කලවම් කරලා යාට කන්න තිබ්බා. මෙයා ඉතින් අර දීපු පැකට් එකක් දාගත්ත මෝඩයව. ඉතින් දැන් යාගේ කල එක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ගන්න බෑ ඒක පින්ක් හැටි. ඒක නිසා එයා මේ චැලෙන්ජ් එකෙන් ෆේල් වෙනවා. ඒත් එක්කම යාර මේ පිස්සුනේ බොන්නේ. මේක මම ගොළුවට ගහලා දැම්ම නම් ඊට වැඩි චැලෙන්ජ් නම් චැලෙන්ජ්. චැලෙන්ජ් නම් චැලෙන්ජ්. මේ කුණු වෙලාද මොකද? අනේ බොයි බොරු කියන්නේ. මේ ගඳ බලන්න. නෑ ඔක හොඳ පිටරේ. නෑ මේක හෙල්ලෙනවා. බොරු බොරු. මේ ඔය හොල්ලලා බලන්න. නෑ නෑ. ඒ හෙල්ලෙනවා බොරු සිරා මේ කියන්නේ. කන්න දැන් කන්න බොන්න. නෑ කන්නවා. නෑ බොන්න බොන්න. නෑ හෙල්ලෙනවා සිරා බොරු කියන්නේ. බොරු ඔක එහෙම. නෑ මේක හෙල්ලෙනවා. බොරු. ඔක මේ හෙල්ලෙනවා යල්ලලා බලන්න. නෑ නෑ. මේ හෙල්ලෙනවා. ඒක උඹට තේරෙන්නේ නෑ. ඔක බොන්න. ඒ නෑ ඔය සිරාට හෙල්ලෙනවා. මේ බලනවා හොල්ලලා. මම දන්නවා කුණු පිටරේ හැටි මම දන්නවා. ඔය කුණු පිටරේ යන්නේ. හොඳ පිටරේ. මොනවා කුණු ජීවිතයක මේ උසන්නේ. ඔය මොකද කරන්නේ මේ එතනට හැරේ? මොඩි කෝප්පයක්. ඒක තමයි. හරි මේ මම දැන් පුවර තියෙන කෝප්පයක් කරන් ඉන්න පොඩ්ඩයි. Meanwhile. වීඩියෝ දාගත්තා. මේ කම්බයුයි. challenge. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ 48 hours colourful challenge එක ඉවර වෙන්නේ. ඉතින් උඹලා අපේ channel එක like කරලා subscribe කරලා තියාගන්න. උඹලට comment එකක් දාගෙන යන්න පුළුවන් උඹලගේ ideas මොනවද අපි කරන්න ඕන challenges මොන වගේ videos ද අපි අරන් යන්න ඕනේ. ඉතින් subscribe කරන් යන්න. Thanks for watching. Bye bye. ලස්සන වීඩියෝ. No.